අද අපි ඉල්ලුම සම්බන්ධයෙන් තියෙන MCQ එක කතා කරමුද? මේනකො. හිතන්න අපිට ඉල්ලුම් සමීකරණය දීලා තියෙනවා QD සමානයි 1000 ඍණ 20යි P කියන. ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා හිතන්නකො මෙන්න මෙහෙම. පාරිභෝගිකයා වියදම් කිරීමට සූදානම් මුදල කොපමණද කියලා. සූදානම් මුදල. පාරිභෝගිකයා වියදම් කිරීමට සූදානම් මුදල කියලා සමහරට MCQ එකක් අහන්න පුළුවන්. පුතාලා මේන්නකෝ. මම මේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් අදින. සාමාන්‍ය සැපයුම් වක්‍රයක් අදින. මේ දෙන්න කැපෙන තැන තියෙන මිලට තමයි අපි කියන්නේ පුතා සමතුලිත මිල. මේ ප්‍රමාණයට තමයි අපි කියන්නේ සමතුලිත ප්‍රමාණය. පුතා සමතුලිත මිල කියන්නේ වෙළඳපොලේ මේ භාණ්ඩ විකිරෙන මිල 10. සමතුලිත ප්‍රමාණය කියන්නේ මේ භාණ්ඩ විකිරෙන ප්‍රමාණය. හිතමු අපි 1000යි කියලා. දැන් මේ භාණ්ඩය වෙළඳපොලේ පාරිභෝගිකයා ගන්නේ රුපියල් 10 ගානේ. මේ භාණ්ඩය ගන්නවා ඒකක 1000ක්. එහෙනම් එයා වියදම් කරන ගාන අපි පොඩ්ඩක් බලමුකෝ. එයාගේ වියදම එයා එකක් 10 ගානේ 100ක් ගන්නවා 1000ක් ගන්නවා. ඔයාගේ වියදම රුපියල් 10000යි. මේ තමයි පාරිභෝගිකයාගේ වියදම. වියදම පේන්නේ 10 කියන්නේ මෙන්න මේ දිග 1000 කියන්නේ මෙන්න මේ පළල මෙන්න මේ කොටුවෙන් තමයි පුතාලා පාරිභෝගිකයාගේ වියදම ඔයාට පේන්නේ. තේරුණාද? හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ වියදම නෙමෙයි වියදම් කරන්න සූදානම් මුදල. වියදම් කරන මුදල නම් 10000යි. ඔයා ඉකෝන් ඉගෙන ගන්න දරුවෝ දන්නවා මෙන්න මේ ත්‍රිකෝණය තමයි පාරිභෝගික අතිරික්තය කියලා. හරිද? මේ ත්‍රිකෝණය තමයි පාරිභෝගික අතිරික්තය. ඒ කියන්නේ පාරිභෝගයට ඉතිරි වෙන මුදල. අපි හිතමු මෙතන තියෙන්නේ 20යි කියලා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ පාරිභෝගිකයට ඉතිරි වෙන මුදල. හරිද? තොර ඔය ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරා නම් පාරිභෝගික අතිරික්තය හෙවත් පාරිභෝගිකයාට ඉතිරි වෙන මුදල හොයන්න පුළුවන්. ත්‍රිකෝණ වර්ගඵලය හොයමුකෝ. භාගය වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ කුස. භාගය වැඩි කිරීම මේ ත්‍රිකෝණයේ ආධාරකය කියන්නේ මෙන්න මේක 1000. ලම්බ කුස කියන්නේ මෙන්න මේක 10. සුළු කරාම මෙතන 500යි 500 වැඩි කිරීම 10 5000. ඔන්න පුතා පාරිභෝගිකයා වියදම් කරන ගාන 10000යි පාරිභෝගයට ඉතිරි වෙලා තියෙන ගාන 5000යි. පුතා වියදම් කරලා තියෙනවා එයා 10000ක්. එයාට ඉතුරු වෙලා තියෙනවා 5000ක්. ඉතින් පුතා එයා වියදම් කරන්න සූදානම්ින් හිටපු මුදල කියනම් කීයද? එයා 10000ක් වියදම් කරලා එයාට 5000ක් ඉතුරු වෙලා නම් එයා අනිවාර්යෙන්ම වියදම් කරන්න සූදානම්ින් හිටපු ගාන කීයද? 15000යි. තේරුණාද? ඒ 15000න් එයා වියදම් කරපු ගාන කීයද? 10000යි. ඉතිරි වෙච්ච ගාන කීයද? 5000යි. එහෙනම් වියදම් කරන්න සූදානම් මුදල කියන්නේ පුතා එයා වියදම් කරපු ගානයි එයාට ඉතිරි වෙච්ච ගානයි ඒ දෙකේ එකතුවට තමයි අපි කියන්නේ වියදම් කරන්න සූදානම් මුදල. හරිද? එයා වියදම් කරපු ගානයි එයාට ඉතිරි වෙච්ච ගානයි. වියදම් කරපු ගාන තියෙන්නේ මේ කොටුවේ, ඉතුරු වෙච්ච ගාන තියෙන්නේ මේ ත්‍රිකෝණේ. මේ ඔක්කොම එක තමයි ඒ දෙකේම එකතුව තමයි එයා වියදම් කරන්න සූදානම් මුදල. පැහැදිලිද? එහෙනම් අදින් පස්සේ වියදම් කරන්න සූදානම් මුදල හැමෝයි මේ වියදම් කරන කොටුවයි මේ ඉතිරි වෙන ත්‍රිකෝණයයි එකතු කරාට පස්සේ තමයි වියදම් කරන්න සූදානම් මුදල අපිට එන්නේ. ඉතින් මම ඔයාලට සමීකරණයක් දුන්නා. ඔයා ඒ සමීකරණයට අනුව ඊට පස්සේ මේ ගාන හදන්න. තේරුණාද?